හරි. KD එහෙම නැත්නම් විභාග සංගුණක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මුලින්ම මේකේ 2018 ප්‍රශ්නේ 6A කියන ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. ඊට කලින් මේකේ තියරි ටික චුට්ටක් සාකච්ඡා කරලා ඊට පස්සේ ප්‍රශ්නේ කරමු. හරි? රයිට්. එතකොට මොනවද KD වල තියෙන තියරි? හරිම සරල concept එකක්. හරි? හොඳට තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. ඕකේ වෙන්නේ ඕන conditions හොඳට ඔලුවට දාගෙන තියාගන්න ඕන. හරි? මොකද වෙන්න ඕන මුලින්ම එකිනෙකට අමිශ්‍ර right එකිනෙකට අමිශ්‍ර ද්‍රාවක දෙකක් තියෙනවා. ඒක තමයි මේ ලේස් දෙයක් විදිහට තියෙන්නේ. මොනවද? ද්‍රාවක. ද්‍රාවක කියන්නේ මොකද? හොඳට වචනේ ඔලුවට දාගන්න. හරි? ද්‍රාවක. අනිත් එක මොකද්ද? ද්‍රාව්‍ය. හරි? ද්‍රාවක සහ ද්‍රාව්‍ය කියන්නේ වචන දෙකක්. solvent ද්‍රාවක. එහෙම නැත්නම් solute. මොකද ඒකේ තේරුම? ද්‍රාවක කියන්නේ. ඔයා හිතන්න ඔයා හදනවා ලුණු ද්‍රාවණයක් ලුණු කැට වතුර දිය කළා. එතකොට ඔයා වතුර කියන්නේ දිය කරන මාධ්‍ය. හරි? වතුර තමයි එතකොට ද්‍රාවකේ වෙන්නේ. ලුණු කැට තමයි ද්‍රාව්‍ය වෙන්නේ. හරි? එතකොට මොකද වෙන්නේ? එකිනෙකට දිය වෙන්නේ නැති මාධ්‍ය දෙකක් තියෙනවා. හරි? අපි සාමාන්‍යයෙන් ගන්න එකක් ජෙනරලි ගොඩක් ප්‍රශ්න වල තියෙන ජලය අනිත් එක මොකක් හරි කාබනික ද්‍රාවකයක්. හරි? කාබනික ද්‍රාවකයක් කියනවා CCl4. හරි? එහෙම නැත්නම් CaCl3 ක්ලෝරෝෆෝම් කියලා කියන්නේ. right? ඔය වගේ දෙකක් තමයි ගන්න. මොකද ඒ දෙන්නේ කෙනෙක් මිශ්‍ර වෙන්නේ නැහැ. හෙළුවයි කියලා. එයා හිතන මේක වහලා හෙළුවයි කියලා. එහෙමයි කියලා මේක එකක් වෙන්නේ නැහැ. ඒ විදියක් ඉන්නේ දෙකක් ලේයර්ස් දෙකක් විදිහටම තමයි ඉන්නේ. හරි? දැන් එතකොට මොකද මේක වෙන්නේ? ඔයා හිතන්න මම දානවා සිම්පල් නැත්නම් කැපිටල් A කියලා. හරි කැපිටල් A කියලා මොකක් හරි සංයෝගයක් මොකක්ම හරි සංයෝගයක් වෙන්න ඕන දේ මොකද්ද? කැපිටල් A මේ ජලයේත් කාබනික ද්‍රාවකයේත් කියන දෙකේම දිය වෙන්න ඕන. හරි? A කියන එක්කෙනා මේ A කියන එලියෙන් දාන එක්කෙනෙක්. හරි? A කියන එක්කෙනා මේ දෙකේම දිය වෙනවා. හරි? මම මොකද කරන්නේ? A ටිකක් මේකට දාලා හරි? ඔයා හිතන්න මවුල 10ක් දැම්ම කියලා. මවුල 10ක් දාලා මම මේක වහලා මොකද කරන්නේ? හොඳට මික්ස් කරනවා. රයිට්? හොඳට මික්ස් කරනකොට මොකද වෙන්නේ? රයිට්? ඔයාලට තේරෙනවා මේකට දැම්ම A ටික මොකද වෙන්නේ? හොඳට මේක දෙපැත්තෙම හරි? මේ ඉන්න ඒලා මෙහෙටත් යනවා දෙකේම ඉස්තර දෙක මතම මික්ස් වෙනවා. හරි හෝමාරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මවුල 10න් හරි? ඔයා හිතන්න මවුල 10න් මවුල 6ක් ජලයේදී වෙලා තියෙනවා. එතකොට මවුල 10ක් නැදෙම ඉතිරි මවුල 4ම කාබනික ද්‍රාවකයේ දී වෙන්න ඕන. ඉතිරි මවුල 4 කාබනික ද්‍රාවකයේ දී වෙලා තියෙනවා. right? එතකොට KD කියන්නේ මොකද්ද? KD කියන්නේ right? KD කියන්නේ මොකද්ද? මේකට කියන විභාග සංගුණකය කියලා. හරි? KD කියන්නේ දැන් මේ ද්‍රාවක දෙක අතර මේ A කියන එක්කෙනාගේ මෙතන මවුල 4කුයි A කියන එක්කෙනාගේ මවුල 6කුයි විදියට බෙදාගත්ත නේද? අන්න ඒ බෙදාගත්ත අනුපාතය තමයි KD කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ අනුපාත කියනකොට ඔයාට එක්ක ලියන්න පුළුවන් ඒ සාන්ද්‍රණ ජලය. ඒකේ තේරුම මොකද්ද? ජලයේ තියෙන ඒකේ සාන්ද්‍රණය. බෙදීම මොකද? ඒ කාබනික. මොකද මේ කොටු වර්ගයෙන් දැන් සාන්ද්‍රණය. සාන්ද්‍රණ අතර අනුපාතය නේ. ඔව් සාන්ද්‍රණ අතර අනුපාතය. මේක අනිත් පැත්ත ගහන්න පුළුවන්ද? කෙනෙක් කියනෝ නෑ මට උඩට දාන්න ඕන කාබනික කියලා. ප්‍රශ්නයක් නෑ. ඒතර පොඩි වෙනසක් වෙනවා මං කියන්න. දැන් යාට පේනවා දැන් සාන්ද්‍රණය. එයා හිතන්න මේ දෙන්නගම මෙයාගේ පරිමාව ඔයා හිතන්න ඝන ඩෙසිමීටර 1යි. මෙයාගේ ඝන ඩෙසිමීටර 2යි කියලා පරිමාව. හරි ඝන ඩෙසිමීටර 1යි ඝන ඩෙසිමීටර 2යි. ඒතර ජලය මොකෝ වෙන්නේ?
ජලයේ මවුල ගාන 6යි. හරි මවුල ගාන 6යි. පරිමාව කීයද? ඝන ඩෙසිමීටර 1යි. 6 බෙදීම කී කියන්නේ එක 6ම තමයි. ඊට පස්සේ මෙයාගේ 4යි පරිමාව 2යි. ඒතර 4 බෙදීම 2ක් කියන්නේ දෙකක් එන්නේ 6 බෙදීම 2ක් එන්නේ. ඒතර එන්නේ 3යි. දැන් කෙනෙක් මේක අනිත් පැත්ත ගියොත් මොකෝ වෙන්නේ? මේක උඩට යනවා මේක පල්ලෙහාට එනවා. එතකොට මොකද්ද? 2 බෙදීම 6ක්. ඒ කියන්නේ 3න් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ KD කියන එක 3 වෙන්නත් පුළුවන් 3 එකක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට හරියට දෙනවා මේ 3 කියන එක එකට වඩා වැඩිනේ. එකට වඩා වැඩි වෙන්නේ මොන වගේ අවස්ථාවකද? අපි උඩට දැම්මොත් හරි දැන් මේ භාග සංඛ්‍යාවනේ තියෙන්නේ. භාග සංඛ්‍යාවක් එකට වඩා වැඩි වෙන්නේ මොකක් වුණොත්ද? මේ උඩ පදේ ලවය හරයට වඩා වැඩි වෙනවා. හරි ලවය හරයට වඩා වැඩි වෙනවා. එතකොට ලවය හරයට වඩා ලවය හරයට වඩා වැඩි කියන එක මොකද වෙන්නේ? හරි ලවය හරයට වඩා වැඩි කියන එක තේරුම මොකද්ද? ඒලා වැඩිපුර ඉන්නේ මේ ලවයේ ඉන්න කෙනාගේ. ඒ කියන්නේ වැඩිපුර දිය වෙන්නේ. හරි ඒ කියන්නේ දැන් මවුල 10ක් දෙමඩ පස්සේ මෙයාගේ ඉන්නේ මවුල දිය උනේ මවුල 4යි මෙයාගේ මවුල 6ක් දිය වුණා. වැඩිපුර දිය උනේ එක්කෙනා නේද මෙයා? 6 කියලා කියන්නේ. වැඩිපුර දිය උනේ එක්කෙනා උඩට දැම්මොත් මොකෝ වෙන්නේ? වැඩිපුර දිය වෙන එක්කෙනා උඩට දැම්මොත් මට එනවා එකට වඩා වැඩි සංඛ්‍යාවක්. වැඩිපුර දිය වෙන එක්කෙනා මම පල්ලෙහාට දැම්මොත් හරයට දැම්මොත් මොකෝ වෙන්නේ? මට එන්නේ එකට වඩා අඩු සංඛ්‍යාවක්. හරි. ඒතර ඒක මත තමයි තීරණය වෙන්නේ. හරි. එතකොට ඔයාට එකට වඩා වැඩි සංඛ්‍යාවක් ගන්න ඕන නම් ඔයා හරයට දාන්න ඕන KD ගේ මේක. හරි. සමහරක් වෙලාවට නම් නිශ්චිතව කියනවා KD කියන්නේ හරියටම ජලී ප්‍රමාණය බෙදීම කාබනික කියලා එහෙම කියනෝමයි. හරි. එහෙම නැත්නම් ඔයාට තිබ්බොත් නිකම්ම KD හොයන්නේ කියලා 3ටත් දෙනවා. 3න් එකටත් දෙනවා. හරි. ඒතර 3 ඉන්නේ මොකද උඩට වැඩිපුර දිය වෙන එක්කෙනා දැම්මොත් පල්ලෙහාට දැම්මොත් මොකද වෙන්නේ? එකට වඩා අඩු සංඛ්‍යාවක් තමයි. හරි. රයිට්. ඒතර එයාට පේනවා හරි. මොකද්ද මෙතන ආවේ අපි 3 කියන එක ගමු. හරි 3 කියන එක ගමු. 3යි. මොකද්ද මේකේ තේරුම? හරි. 6ට 2යි කියන්නේ නැත්නම් 3ට 1යි කියන එක නේද? 3ට 1යි. ඒකට මොකද්ද? 3ට 1යි. හරි. මේකේ තේරුම මොකද්ද ඇත්තටම? හරි. මොකද්ද මේකේ ඇත්තටම තේරුම? සම්පූර්ණ මවුල 4ක් තිබ්බොත් රයිට් සම්පූර්ණ මවුල 4ක් තිබ්බොත් මොකද වෙන්නේ? මේකේ තේරුම මොකද? 3ට 1යි කියන එක අනුපාතන මේ තියෙන්නේ. සම්පූර්ණ මවුල 4ක් තිබ්බොත් ජලයට යනවා මවුල 3ක්. ඊට පස්සේ කාබනික ස්තරය ඉතර වෙන්නේ මවුල 1යි. ඒක තමයි අනුපාතයක් කියලා කියන්නේ. හරි. 4ක් තිබ්බොත් මොකෝ වෙන්නේ? 3ක් යනවා ජලයට 1ක් යනවා කාබනිකට. ඒ විදිහට තමයි මේගොල්ලෝ බෙදාගන්නේ. රයිට්? ඒ විදිහට තමයි මේගොල්ලෝ බෙදාගන්නේ. හරි? එතකොට ඒ කියන්නේ 3ට 1 කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අර්ථය වෙනවා ජලය ඇත්තටම බෙදාගන්නේ කොච්චරද? 7 නේ? 4න් 3යි. රයිට්? 4න් 3ක ප්‍රමාණයක් තමයි ජලය බෙදාගන්නේ. ඊට පස්සේ මෙයා 4න් එකක ප්‍රමාණයක් තමයි බෙදාගන්නේ. රයිට්? එහෙම තමයි වෙන්නේ. හරි? රයිට්. දැන් එතකොට ඔහොම තමයි කතාව වෙන්නේ. දැන් එතකොට මෙහෙමයි. දැන් ඔයාලට තේරෙනවා අපි මෙතෙන්ට ආදේශ කරේ මොනවද? මෙතෙන්ට ආදේශ කරේ මොනවද? සාන්ද්‍රණ. රයිට්? සාන්ද්‍රණ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හතරට එක අනුපාතයට නේද? බෙදාග දැන් 4න් 3ක් ජලයට 4න් 1ක් කාබනිකට. මෙතන තිබ්බේ මවුල 10ක් නේ. හරි දැන් කතාව වුණා 4න් 3ක් යන්න ඕන ජලයටනේ. 10න් 4න් 3ක් කීයද? 7.5යි.
7.5ක් නෑ. ඇයි ඒක වුණේ? ඇයි එහෙම වුණේ? මොකද මවුල ගානෙන් 4න් 3ක් නෙමෙයි. හරි? මවුල ගානෙන් 4න් 3ක් නෙමෙයි. මොකද කිව්වේ? මේ තුනට එක කිව්වේ මොන අනුපාතයද? ඔන්න ඕක තමයි වරදින තැන. මොන අනුපාතයද මේ? මේ තියෙන්නේ මොකද්ද මේ? මවුලද? සාන්ද්‍රණ. right? සාන්ද්‍රණ අනුපාතය තමයි තියෙන්නේ. හරි? ඒ කියන්නේ මෙයාගේ සාන්ද්‍රණය වගේ හරි මේ බලන්න කාබනික ස්තරයේ සාන්ද්‍රණය වගේ කාබනික ස්තරයේ තියෙන සාන්ද්‍රණය වගේ තුන් ගුණයක් තමයි ජලයේ ඒලා ඉන්නේ. හරි? කාබනික ස්තරයේ ඉන්න ඒලා වගේ තුන් ගුණයක තියෙන සාන්ද්‍රණයක් තමයි ඉන්නේ. සාන්ද්‍රණය වගේමයි මෙතන තව එකක් දැම්මොත් සාන්ද්‍රණය වලට තව මොනවා හරි මේ වගේම දැම්මොත් ඒත් හරි. මවුල ගානද නැහැ. මවුල ගාන දාලා හරියන්නේ නැහැ. මොකද්ද? ඒ තමයි ඝනත්වය. ඝනත්වය ඒ කොහොමද එන්නේ? අපි බලමු. ඝනත්වය කොහොමද එන්නේ? right? මේ බලන්න. දැන් මේ උඩට තියෙන්නේ මොකද? මම මේකම ගන්නවා. හරි. KD සමානයි ජලයේ A බෙදීම කාබනික A නේ. හරි. එතකොට ජලයේ A ගේ සාන්ද්‍රණය මොකක්ද දෙන්නේ? අපිට ලියන්න පුළුවන් සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. එතකොට NA එතකොට කොටු වරහක් දාන්න ඕනේ NA ජලය. ජලයේ තියෙන ඒගේ මවුල ගාන බෙදන්න ඕනේ මොකෙන්ද? මොකද බෙදන්න ඕනේ? ජල පරිමාවෙන්. හරි? V ජලය. එතකොට මෙන්න මේක හරි මේක පදයට ලිව්වනේ. සාන්ද්‍රණය පදයට. බෙදීම මොකද එන්නේ? Na කාබනික බෙදීම V කාබනික. හරි. ඊට පස්සේ මට තවදුරටත් ලියන්න පුළුවන් නේද මේ Na ජලය කියන එක කොහොමද? මවුල ගාන මට Na ජලය මවුල ගාන ලියන්න පුළුවන් මොකද්ද? මවුල ගාන කියන්නේ ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මට ලියන්න පුළුවන් Ma ජලය. ඒ කියන්නේ මොකද්ද? Ma ජලය කියන්නේ මොකද්ද? A ගේ ස්කන්ධය ජල ස්තරයේ තියෙන A ගේ ස්කන්ධය බෙදීම මොකද? A ගේ මෞලික ස්කන්ධය. කැපිටල් MA කියලා ගන්න පුළුවන්. මේක මාර වැදගත්. හරි? ඊට පස්සේ මේක මට ගන්න පුළුවන් සිම්පල් MA කාබනික ස්තරයේ තියෙන A ගේ ස්කන්ධය බෙදුවා කැපිටල් MA. A ගේ මෞලික ස්කන්ධය. මොකෝ වෙන්නේ? A ගේ මෞලික ස්කන්ධය A ගේ මෞලික ස්කන්ධය. ඒ දෙකේම ව්‍යාප්තුනේ A නේ. එකම A. එහෙනම් මොකෝ වෙන්නේ? ඒකට ඒක කැපිටල් ගියා. දැන් මොකක්ද වෙන්නේ? මේ උඩ මොකක්ද වෙන්නේ? ස්කන්ධය බෙදීම ජලයේ පරිමාව. ජලයේ තිබ්බ A ගේ ස්කන්ධය බෙදීම ජලයේ පරිමාව. බෙදීම කාබනික ස්තර තිබ්බ A ගේ ස්කන්ධය බෙදීම පරිමාව. මොකද ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ මොකද්ද? ඝනත්වය. right? ඝනත්වය. එතකොට මොකක්ද වෙන්නේ? dA ජලය බෙදීම dA හරි? ඒ කියන්නේ ඝනත්වය. අපිට ඝනත්ව දාන්නත් පුළුවන් කියලා මේකට එනවා. හරි? හොඳට මතක තියාගන්න සාන්ද්‍රණ වගේම තමයි අපිට ඝනත්ව දාන්නත් පුළුවන්. ඒක සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්. හරි? ඒක මාරම වැදගත් දෙයක්. හරි? ඒකත් හරි. හරි. ඊට පස්සේ දැන් ඕකේ තියෙනවා ඔය නිස්සාරණ කීපයක් කරනවා. නිස්සාරණ ඔව්. නිස්සාරණ කීපයක් කරනවා. සාමාන්‍ය නිස්සාරණයක් කියන එකේ තේරුම මොකද්ද? නිස්සාරණයක් කියන්නේ එක්ස්ට්‍රැක්ට් කරනවා. එක්ස්ට්‍රැක්ට් කරනවා කියන්නේ මොකද්ද? වෙන් කරගන්නවා. හරි? වෙන් කරගන්නවා. ඔයා හිතන්නේ මෙහෙම. හරි? දැන් කෙනෙක්ගෙන් කෙනෙක්ව සරලම කතාව. කෙනෙක්ගෙන් කෙනෙක්ව එක්ස්ට්‍රැක්ට් කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? හරි? මට වෙන කෙනෙක්ගෙන් කෙනෙක්ව එක්ස්ට්‍රැක්ට් කරගන්න මොකද පුළුවන් වෙන්න ඕන? මට එයාට වඩා, ඒ කියන්නේ දැන් ඉන්න කෙනාට වඩා මම මොකද වෙන්න ඕන? ආකර්ෂණීය වෙන්න ඕන නේද? එක්ස්ට්‍රැක්ට් කරගන්න. right? එතකොට ඒක තමයි මොකද කියන්නේ? මෙතනටත් වෙන්නේ හිමම තමයි. ඒ කිව්වේ මොකද්ද? ඔයා හිතන්න මෙහෙම කතාවක්. දැන් අපි ඝනත්වයක් ගමු. ඝනත්වයත් එක්කම ගමු. ඒක හුරු උන්නේ නැහනේ. right?
ඔයා හිතන්න ජලයේ ස්තරයක් තියෙනවා. මේක ජලයේ ස්තරයක්. මේක කාබනික ස්තරයක්. හරි? ඔයා හිතන්න ජලයේ ඉන්නෝ B කියලා අපි ගමු. B. B කියලා අපද්‍රව්‍යයක්. අපද්‍රව්‍යයක් කියන්නේ මොකද්ද කරගන්න ඕන මට? ඒක ජලයෙන් අයින් කරගන්න ඕන මොකක් හරි කරලා. හරි? ඉතින් ජලයේ අපි හිතමු බීලා ඉන්නෝ. අපි අර බෙදෙන්න ඕන නිසා අපි හිතමු බීලා ග්‍රෑම් 10ක් ඉන්නවා කියලා. බීලා ඉන්නෝ ග්‍රෑම් 10ක්. හරි? මොකක් හරි කළොත් ග්‍රෑම් 10 10න් පුළුවන් තරම් අයින් කරගන්න මම මොකක් හරි try එකක් දෙන්න ඕන. අන්න ඒ වගේ වැඩවලට තමයි මෙන්න මේ ද්‍රාවක නිස්සාරණය KD use කරන්නේ. එතන මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ වගේ වැඩක් තමයි කරන්නේ. දැන් ඔයාලට තේරෙනවා ජලයෙන් මේක අයින් කරන්න නම් අපි අනිත් පැත්තෙන් දාන්න ඕන මොකද්ද? ජලයට වඩා දිය වෙන කෙනෙක්. හරි? ඇයි මොකද ජලයට වඩා දිය වෙන කෙනෙක් දැම්ම මොකෝ වෙන්නේ? ඔය දැන් ජලයට වඩා දිය වෙන ස්තරයක් මෙතනට දාලා අපි සෙලෙව්වට පස්සේ මොකෝ වෙන්නේ? ජලයට වඩා දිය වෙනවා කියන්නේ තේරුම මොකද්ද? ඒකම අපිට ගණිතමය වශයෙන් පෙන්වන්න පුළුවන්. දැන් ගාන හදලා පෙන්වන්න පුළුවන් ඒක ඇත්තටම වටින්නේ මොකද කියලා. හරි? මං කිව්වා KD දානකොට උඩට මන් දැම්මොත් වැඩිපුර හොඳට දිය වෙන එක්කෙනා මතකද මම මෙතන කිව්වා. හොඳට දිය වෙන එක්කෙනා. ඒ කියන්නේ B ගේ හොඳට දිය වෙන එක්කෙනා කියන්නේ මං කිව්වා දැන් මෙයා හොඳට දිය වෙන එක්කෙනා වෙන්න ඕන කියලා. අපි දාලා බලමුකෝ. කාබනික බෙදීම මෙතන B ජලය. හොඳට දිය වෙන එක්කෙනා උඩට දැම්මොත් මොකෝ වෙන්නේ KD ගාගේ? එකට වඩා වැඩි. එකට වඩා වැඩි. right? එකට වඩා වැඩි. අපි හිතමු 4යි කියලා ඒ නිසා. ඔකේ උත්තරේ 4යි කියලා. හරි? ඔන්නෝම KD 4ක් වෙන කාබනික ද්‍රාවකයක් දාලා තමයි අපි මේ වැඩේ කරන්න හදන්නේ. හරි. මම මොකද කරන්නේ? ඔන්න පළවෙනි එක දැම්මා. දෙන්නගේ පරිමාවල් කොහමද? අපි හිතමු මෙයාගෙත් ඝන සෙන්ටිමීටර් 50යි. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 50යි. දැන් මේ ග්‍රෑම් දැක්කනේ? එතකොට අපි B ගේ මৌলিক ස්කන්ධය හොයාගෙන සාන්ද්‍රණය කරන්න ඕනද? නෑ ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධය බෙදීම පරිමාව. හරි ස්කන්ධය බෙදීම පරිමාව. හරි. ඔන්න පළවෙනි වතාවට දැම්ම වැහුවා, හෙලෙව්වා මොකෝ වෙන්නේ? අපි හිතමු මේ 10න් x ප්‍රමාණයක් උඩට ගියා. අපි දන්නේ නැහැ ගිය ප්‍රමාණය. දැන් එතකොට ඉතුරු වෙන්නේ කීයද? ජලයේ 10 ඍණ x. දැන් මොකෝ කරන්නේ? KD දාමු. KD කිව්වේ මොකද්ද? කාබනික බෙදීම චලය. එතකොට කාබනික ස්තරයේ ඉන්න අපි ඝනත්වනේ දාන්න ඕන. ඝනත්වය දානකොට කීයද? මෙන්න ස්කන්ධය ඊට පස්සේ පරිස්සම් වෙන්න. දැන් මෙතන නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ පරිමාව සමාන නිසා බලන්න ඉස්සරහට කැපෙනවා. දාන්න ඕන මොකද? ඝනත්වය. ඝනත්වය කියන්නේ මොකද? ස්කන්ධය බෙදීම පරිමාව. ඊට පස්සේ ආපහු මොකෝ වෙන්නේ? මෙයාගේ කීයද? ස්කන්ධය 10 ඍණ x පරිමාව කීයද? 50යි. දැන් මේ දෙක සමාන නිසා කැපුණා. 50යි 100යි වුණා නම් කැපෙන්නේ නැහැ. දෙකයි වෙනස් වෙනවා. right? එතකොට KD අපිට ආව මේක 4යි කියලා දන්නවා. right. එතකොට මොකෝ වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? 4 සමාන x බෙදීම 10 ඍණ x වෙනවනේ. මේක තව සුළු කරාට පස්සේ අපි හරස් ගුණිතය දාමු 40 ඍණ 4x සමානයි x 40 සමානයි 5යි x වෙනවා. එතකොට x කීයද? x 8ක් වෙනවා. x කියන්නේ මොකද්ද? කාබනික ස්තරයේ තියෙන බීලා ස්කන්ධය ග්‍රෑම් 8ක්. අප්පා මේ පළවෙනි සෙලවීම මොකද්ද උනේ? ග්‍රෑම් 8ක් කෙලිම ග්‍රෑම් 8ක්ම ගියා. මෙහෙට ග්‍රෑම් 2යි දැන් ජලයේ තියෙන්නේ. කලින් කොච්චරක් තිබ්බද? ග්‍රෑම් 10ක් තිබ්බා. දැන් ඔයාලට තේරුණාද මොකක්ද උනේ කියලා? ග්‍රෑම් 10න් ග්‍රෑම් 8ක්ම කොහොම හරි අපි එක්ස්ට්‍රැක්ට් කරගත්තා. ඔයාලට තේරුණාද වැඩි ප්‍රමාණයක් ගියා කියන එක? රයිට් 8ක් ගියා. ඉතුරුනේ 2යි. 8ක් ගියා ඉතුරුනේ 2යි. 8ට 2යි. 8ට 2යි කියන්නේ 4ට 1යි. ඒක තමයි 4යි කියලා කියන්නේ. හොඳට හිතලා බලන්න. හරි? රයිට්. හරිනේ? හරි. ඒකත් හරි. ඊට පස්සේ දැන් ඔයා හිතන්න මට සෑහීමකටපත් වෙන්න දෙක කියන්නේ මදි. තව අයින් කරන්න පුළුවන්ද? හරි. අපි තව පාරක් කරමු. එතකොට මොකද කරන්නේ? දැන් අපි මේක යූස් කරන්නේ මේ කාබනික ද්‍රාවක යූස් කරන්නේ. ඒක අයින් කරමු. අලුතෙන් ෆ්‍රෙෂ් පිට එකක් දැම්මා. හරි? අලුතෙන්ම ෆ්‍රෙෂ් කාබනික අලුතෙන් 50ක් දැම්මා. මේ දෙන්නගම
පරිමා 50යි. හරි. පරිමා 50යි. හරි ඝන සෙන්ටිමීටර් 50ක් කියලා හිතන්න. රයිට්. අලුතෙන්ම ෆ්‍රෙෂ් පිට දැම්මා මොන කාබනික ද්‍රාවකයක්. මොකෝ වෙන්නේ? හරි. දැන් මොකද තියෙන්නේ? දැන් තියෙන්නේ ජලය දෙකයි. සුපුරුදු පරිදි වැහුවා මික්ස් කරා මොකෝ වෙන්නේ? අපි හිතනවා මේකෙන් x ප්‍රමාණයක් ගියා කියලා x ඩෑෂ් කියලා කියමු. වෙනස් ඇතිනේ. x ඩෑෂ් ප්‍රමාණයක් ගියා. දැන් මෙතන ඉතිරි වෙන්නේ 2 ඍණ x ඩෑෂ්. සුපුරුදු පරිදි දාමු. මෙතන x ඩෑෂ් කාබනික ප්‍රමාණය. මෙතන ඉන්නේ එතකොට 2 ඍණ x ඩෑෂ්. සුළු කරොත් මොකද වෙන්නේ? සුළු කරොත් මොකද වෙන්නේ? මේකට මේක කැපිලා ගියා. මෙතන x ඩෑෂ් බෙදීම 2 ඍණ x ඩෑෂ්. මේක සුළු කරාට පස්සේ එනවා 8 ඍණ 2 x ඩෑෂ් සමානයි x ඩෑෂ්. එතකොට අපිට එනවා 3 x ඩෑෂ් 3 x ඩෑෂ් සමානයි 8යි. එතකොට x ඩෑෂ් කීයද? 8 බෙදීම 3. 8 බෙදීම 3 කියන්නේ කීයද? හරි. 8 බෙදීම 3 කියන්නේ 8 බෙදීම 3. 8 වල 2 6යි. 3 වල 2 6යි. 20යි. 2.66666 ගන්න. ඒකට මොකද උනේ? හරි. මෙතන මේක දෙක හතරෙන් ගුණ වුණාට පස්සේ මෙතන ඉන්නේ 4x dash. එතන මේක 5x dash වෙනවා. එතන මෙතන ඉන්නේ 8 බෙදීම 5ක්. 8 බෙදීම 5ක් කියන්නේ 1.6. right. එතන එකකින් කියන්නේ මොකද්ද? මේ ග්‍රෑම් දෙකෙන් ග්‍රෑම් 1.6ක්ම x dash කියලා ආවා ඒකනේ. 1.6ක්ම යනවා මේ කාබනික ස්තරයට. එතකොට ඉතිරි වෙන ජලය කීයද? 0.4යි. දැන් උඩදී තේරුණාද? අර මුලදිම තිබ්බ ග්‍රෑම් 10න් නිස්සාරණ දෙකක් හරි වැඩේ දෙපාරක් කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන කීයද? ග්‍රෑම් 0.4යි. ඔන්න ඕක තමයි වෙන සිද්ධිය තියෙන්නේ. හරි. එතකොට තියරි කෑල්ල හොඳටම ෆිට කරගන්න. හරි. දැන් හරි ඇති කියලා මම හිතනවා. right. එතකොට දැන් අපි මේකත් එක්ක අපි යමු පාස් පේපර් ප්‍රශ්නෙට. හරි. 2018 6 හරි. අපි බලමු ප්‍රශ්නේ. අමිශ්‍ර ද්‍රව පද්ධතියක් සාධන A හා කාබනික ද්‍රාවකයක් වන B. හරි. A ජලය B කාබනික ද්‍රවය. දැක්කනේ අර කන්ඩිෂන් එක කියලා තියෙන මොකද්ද? ද්‍රාවක දෙක අමිශ්‍ර වෙන්න ඕන. හරි. මිශ්‍ර වෙන්න බෑ දෙක. අතර අයිඩීන්. හරි. එතකොට කාබනික ද්‍රාවකයයි ජලය අතරයි මොකද්ද දිය වෙන්නේ? දෙන්නම එක දිය වෙන කවුද? I2. හි ව්‍යාප්ත සංගුණකය නිර්ණය කිරීම සඳහා මෙන්න මේ වැඩක් කරලා තියෙනවා. එතකොට මුලින්ම I2 මොකද කරන් තියෙන්නේ? මවුල n සංඛ්‍යාවක් n ප්‍රමාණයක්. හරි. මවුල n සංඛ්‍යාවක් B හි B කියන්නේ කවුද? ඔය කාබනික ද්‍රාවකේ. හරි. B ගෙන් කොච්චරද? ඝන සෙන්ටිමීටර 20ක් සමග. ඒක හොඳට බලන්න. ඝන සෙන්ටිමීටර 20ක් සමග I2 මවුල n සංඛ්‍යාව. මේක ඇතුලේ තියෙනවා I2 මවුල n සංඛ්‍යාවක් තියෙනවා. හරි. I2 මවුල n සංඛ්‍යාවක් තියෙනවා ආරම්භයේ. සමග A හි 20ක් මිශ්‍ර කරනවා. දැන් අරකට 20ක් දාන්න. මොකද ජලයෙන්ුත් 20ක් දානවා. සමාන පරිමාණ. හරි. 20ක් මිශ්‍ර කරලා සමතුලිතතාවය ඉඩ හරින්න ලදී. හරි. මොකද කියන්නේ මුලින්ම ඉන්නේ මේ B කාබනික ද්‍රාවකයේ අපි දිය කරනවා I2 ගේ n මවුල ප්‍රමාණයක්. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඒකට හලනවා ජලය 20ක්. A කියලා කියන්නේ ජලය. ඊට පස්සේ මොකද කරන්නේ? සමතුලිතතාවය ඉඩ හරියයි කියන්නේ මොකද්ද? ඔක ඉතින් දැන් I2 දෙන්නකම දිය වෙන නිසා මොකෝ වෙන්නේ? I2 ගෙන් ඔයාලට තේරෙනවා සුපුරුදු පරිදි මේ n ගෙන් යම් ප්‍රමාණයක් අර පැත්තට යනවා සමතුලිතතාවයට යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? යම් ප්‍රමාණයක් ගිහින් ස්ටේබල් වෙනවා. හරි. අයි දෙන්න බෙදා ගන්න එක තමයි ඔය සමතුලිතතාවය වෙනවා කියන්නේ. දෙන්න තීරණය කරගන්නවා. හරි. ඔයා ටිකක් තියාගන්න. මාත් ටිකක් තියාගන්න විදිහට ස්ටේබල් වෙන එක තමයි වෙන්නේ. right. ඊට පස්සේ එතකොට දැන් ඔය මේ ස්තරේ කොච්චරක් I2 තියද? මේ ස්තරේ කොච්චරක් I2 තියද කියලා අපි කොහොමද හොයාගන්නේ?
ඔයා දන්නෝ I2 තියෙනවා නම් ඔය ප්‍රැක්ටිකල් එක තියෙන. හරි මොකද්ද තුන්වෙනි පාඩමේ. හරි තුන්වෙනි පාඩමේ ඔයා දන්නවා අයඩින් තියෙනවා නම් එයාත් එක්කම ඉන්න කෙනා කවුද? තයෝසල්ෆේට්. ඒ කියන්නේ මේ ස්තරවල කොච්චරක් I2 තියෙද කියලා හොයාගන්නේ කොහොමද? තයෝසල්ෆේට් එක්ක ප්‍රැක්ටිකල් එක කරලා. හරි පොඩි දෙයක් තියෙනවා. රයිට්. එතකොට මොකද කරන්නේ? ඔන්න ප්‍රැක්ටිකල් එක කරන්න ඒ කලාපයෙන් 5ක් නියදියක් ඉවත් කර. අපි මොකද කරන්නේ? අර සමතුලිතතාවයටපත් උනන්නේ. ඔන්න දැන් මාරු වෙනවා. හරි. අපි හිතමු මේ n ගෙන් x x dash ප්‍රමාණයක් මෙහෙට ගියා. මෙහි තියෙන්නේ n ඍණ x dash ප්‍රමාණයක් කියලා දැන්. හරි. n ඍණ x dash ප්‍රමාණය. මොකද කරන්නේ? මේ a ගෙන් 5ක් ගන්න. a ගෙන් ඝන සෙන්ටිමීටර 5ක් ගන්නවා. හරි ඝන සෙන්ටිමීටර 5ක් අරගෙන අන්න තයෝසල්ෆේට් එක වෙනවා. මේ තයෝසල්ෆේට් එක ලොකු දෙයක් නෑ. හරි මොකද වෙන්නේ? ඔක්සිකරණ රොඩොක්සයක් තියෙන. හරි තයෝසල්ෆේට් කියන එක මොකද වෙන්නේ? S4O6 2 බවට යනවා. ඔය I2 කියන එක I- බවට යනවා. මේ ලොකු දෙයක් නෑ. ඕන මතක තියාගන්න උනත් පුළුවන්. මේකම ඩබල් නේද මේ තියෙන්නේ. S2O3 S4O6 මෙතනට දෙකක් දාන්න. අයිල දෙන්නෙක් ඉන්නවා. මෙතන අයිලා එක්කෙනයි. ඒ නිසා දෙකක් දාන්න. ඔච්චරයි තියෙන්නේ. හරි. එතකොට අර්ථයට තයෝසල්ෆේට් ප්‍රමාණය වගේ භාගයක් තමයි I2 තියෙන්නේ. හරිනේ. රයිට්. ඒ රියැක්ෂන් එක ලියාගත්තේ නැතිනම් ඔයාලට තේරෙනවා වැරදි කියලා. මේ තයෝසල්ෆේට් ප්‍රමාණය I2 ප්‍රමාණය වෙනස්. එතකොට කියලා තියෙනවා මේ දැන් ඒ කලාපයෙන් 5ක් ගත්තනේ. දැන් ඔයාලට පේනවා මේ ඒ කලාපේ 5 ඇතුලේ x dash ප්‍රමාණයක් තියෙද? x dash ප්‍රමාණයක් තිබි 20ක. ඒකෙන් 5යි ගත්තේ. ඕන්න ඔයාලට හිතලා කියන්න පුළුවන් ඒක ඉන්නේ කොච්චරද කියලා. හරි. 20ක x dash නම් 5 කීයද කියලා ඕන නිකම්ම කියන්න පුළුවන්. මෙතන අනිවාර්යයෙන්ම ඉන්න ඕන x dash බෙදීම 4ක්. හරි x dash බෙදීම 4ක්. එතකොට ඉතින් මෙන්න මේ x dash බෙදීම 4ක් නෙමේ I2 හිටියේ. හරි I2 ඉන්නේ x dash බෙදීම 4ක්. ඔය x dash බෙදීම 4ක් එක්ක මේ තයෝසල්ෆේට් කොච්චරක් ඕනද කියලා දෙන 0.005න් කොච්චරක් අවශ්‍යද කියන 0.05 ඒ කලාපයේ I2 සංගණනය කරනලාදී ඒක තව කිව්වා අන්තලක්ෂ ලබා ගැනීමට මෙන්න මේ තයෝසල්ෆේට් ගෙන් 22ක් ඔය වෙලා තියෙනවා 0.02.5න් අන්න ඒක පරිස්සම් වෙන්න හරි මෙතන ගාන තියෙන 0.02.5 ඔයා ලියන සමහර 0.05 right 0.02.5 වැඩි 1000න් කොච්චරද 22ක් හරි මේ මොකද මේ කරේ මවුල ගාන ඔගේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා හරි මවුල ගාන හොයන්න හරි ඕන සරලව කියන්නම් සාන්ද්‍රය කියන්නේ මොකද්ද ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන ප්‍රමාණය අපි බැලුවේ කීයද 1000ක තියෙන 0.05 නම් 22 කොච්චරද කියලා බලමු හරි 22 නේ රයිට් ඔව් 22යි එතකොට දැන් මෙතනින් ඔයාලට පුළුවන් x dash 1 මෙතනින් ලේසියම x dash 1 බලන්න දැන් ඉතින් කලබලයට මේක සමාන කරන්න යන්න එපා ඇයි ඒ සමාන වෙන්නේ නැහැ මේ බලන්න 1ට 2 හරි මේ මවුල වගේ කොච්චරද මෙතන තියෙන්නේ හරි මවුල දෙකක් තිබ්බොත් මෙයාගේ තියෙන්නේ මවුල එකයි හරි එහෙනම් මොකද වෙන්න ඕනේ මේ මවුල වගේ කොච්චරද භාගයක් තමයි මේකට සමාන වෙන්නේ භාගයක් තමයි මේකට සමාන වෙන්නේ රයිට් ශරි එහෙම නැත්නම් පොඩි සරල ටෙක්නික් එකක් තියෙනවා ඔයාට මේ දෙන්නගේ මවුල ගණන් දෙක සමාන කරනවා නම් මොකද කරන්න ඕන ඒගොල්ලෝගේ ඉෂ්ටමිතියෙන් බෙදන් යන්න මෙයාගේ ඉෂ්ටමිතිය එකයිනේ ඒක එකෙන් බෙදුවා එකෙන් බෙදුවා කියන්නේ මේකම නෙන්නේ මෙයාගේ ඉෂ්ටමිතිය දෙකයි ඔයා දෙකෙන් බෙදුවා රයිට් ඒක ලේසි දැන් සුළු කරන් තියෙනවා මෙතන 11යි ඊට පස්සේ x dash සුළු කරාට පස්සේ මෙතන එනවා 44ක් හරි 44 වැඩි මේ කියන්නේ මොකද්ද 5 වැඩි 1යි 2යි 3යි 5 වැඩි 10 3යි මෙතන 10 බෙදුනේ ඒ කියන්නේ ආපහු 10 3ම තමයි එන්නේ හරි මෙතන 44 44 වතාවක් 5 කියන්නේ කීයද 220යි හරි මේ 44 වතාවක් 5 කියන්නේ 220යි සුළු කිරීමක් තියෙන හරි 220යි ඔයාට ඕනනම් මෙතන බිඳුව මෙතන 2.2 කියලා මම ලියන්න පුළුවන් 10 බල දෙකක් යනවා එතකොට 10 ඍණ 1යි ඔක්කොම 10 ඍණ 4ක් තමයි හරි මවුල
10ට 4ක් තමයි ඒතර ජලයට ගිහින් තියෙන්නේ. හරි. එතකොට මට කියන මුලින්ම සමීකරණ ලියන්නේ කියලා. ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම දීලා තියෙනවා. හරි. ඒ නිසා හරි ලේසි. තෑසල්ෆේට් අතර මේක කියනවා. ඊට පස්සේ අයගෙන් අහනවා ඒ කලාපයේ I2 වල සාන්ද්‍රණය. right. එතකොට මේ තියෙන්නේ I2 මවුල ගාන. හරි පරිස්සම වෙන්න. ඒක තමයි මම මවුල කියලා දැම්මේ. හරි. මවුල ගාන. ඇත්තට මේ තියෙන්නේ ඔව් ඒ කලාපයේ තියෙන මවුල ගාන x dash. හරි x dash කියන්නේ මොකද්ද? සම්පූර්ණ ඒ කලාපයේ තියෙන මවුල ගාන. හරි. මේ අපි හිතුව x dash. එතකොට 20ක තියෙන ප්‍රමාණය. එහෙනම් දැන් ඔයාලට සාන්ද්‍රණය හොයන්න ඕන අය මොකද කරන්න ඕන? හරි 20ෙන් බෙදුවා දන්නෝ ගණසටට 20ෙන් බෙදුවා සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? 1000ක තියෙන ප්‍රමාණය 20ක මෙච්චර නම් 1000ක කොච්චරද කියලා බලන්න ඕන. හරි රයිට් පහසුලු කිරීම මෙහෙම කැපුවොත් ලේසි මේක 10 රින එකක් වෙනවා. ශරි ඊට පස්සේ දෙකෙන් කපන්න පුළුවන්. මේක 10යි මේක 1.1යි මේක ආපහු උඩට ගියාට පස්සේ 1.1 වතාවක් 10 රින දෙකක් තමයි එන්නේ. හරි 1.1 වතාවක් 10 රින දෙකක් තමයි එන්නේ. ඊට පස්සේ අහනවා KD. දැන් ඒතර මේක අපි හොයාගත්තා මේ කොහේ සාන්ද්‍රණයද? ගන් ඩෙසිමීටර මවුල. කොහේ සාන්ද්‍රණයද මේ? උඩ ස්තරනේ ඒගේ. right ඒගේ සාන්ද්‍රණය. එතකොට දැන් අපි හොයාගත්තා මෙයාගේ මේ x dash කියන එක අපි හොයාගත්තනේ. x dash අපිට ආවේ 2.2 වැඩි. කියත් 10/6ක් වගේ මතකද? හරි 2.2 වැඩි ඕනේ. ඔව් 10/4ක්. හරි 10/4ක්. එතකොට මුල තිබ්බ මූල ගාන කීයද? මුලින් දාපු මූල ගාන කියලා n සංඛ්‍යාවක් කියලා කියන දේ. right හා වෙනම දීලා තියෙනවා b කලාපයට කොච්චර ගියද කියලා. හරි b කලා ප්‍රමාණය දීලා තියෙනවා. හරි අපි මෙතන n මං හිතුවා n දීලා ඇති කියලා. n දුන්නා නම් අපිට මේ x dash කින් අඩු කරලා අපිට මේක ගන්න පුළුවන්. හැබැයි අපිට කියලා තියෙනවා වෙනම b ගේ වැඩේට b කලාපයේ තියෙන I2 සාන්ද්‍රණය කිලිම දීලා තියෙනවා. right ඒ නිසා එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි a. එතන b ගේ කොච්චරද තියෙන්නේ? හරි b කොච්චරද තියෙන්නේ? b ගේ I2 දීලා තියෙනවා 0.04ක් කියලා. එහෙනම් කෙලිම ඔයාලා අහලා තියෙනවා KD right KD දීලා තියෙනවා b ගේ සාන්ද්‍රණය බෙදීම a ගේ සාන්ද්‍රණය. හරි දීලම තියෙනවා ඒක. ඒතර b ගේ සාන්ද්‍රණය 0.04යි. ඒතර KD මම හිතුවා 0.04ක් වෙන්නේ. මේකෙන්නේ 1.1යි වැඩි 10 2ක් කියන්නේ 0.01යි. ඒ කියන්නේ KD එන්නේ 4ක්. ආසන 4ක් වෙනවා. හරි ඊට පස්සේ කියනවා දෙක අතරම ඒ කියන්නේ ස්තර දෙක අතරම හුවමාරු වන ප්‍රමාණය අපෙන් අහනවා. හරි ස්තර දෙක අතරම හුවමාරු වන ප්‍රමාණය අපෙන් අහනවා. ශරි එතකොට මේක හරියටම බෙදුවොත් හොඳයි. එකයි එකක් නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා. 4 කියලා ගන්න එක පොඩ්ඩක් ඇත්තටම අවුල්. හරි ඇත්තටම අවුල්. එකයි එකක් නිසා හොඳයි මේක බෙදලා ගත්තා. හරි බෙදලා ගත්තට පස්සේ 3.6යි ගත්ත 3.6ක් වගේ. හරි ශරි මොකද 0.01 එකක් නේ තියෙන්නේ. හරි 0.01 එකක් තියෙන නිසා ආසන 4ක් ගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි බෙදීමක් නේ කරන්නේ. හරි ඒතර ඒ ආසන කිරීම හොඳ නැහැ. right okay ඊට පස්සේ අහන මුළු මවුල ගන්න. මුළු මවුල ගන්න. ඉතින් මුළු මවුල ගන්න කියන්නේ මේ දෙන්න අතරම තියෙන එකනේ. මේ මිනිස්යාගේ සාන්ද්‍රණය දන්නවා. කො A ගේ සාන්ද්‍රණය මෙන්න
මෙන්න B ගේ සාන්ද්‍රණය. ඉතින් පරිමාණ දෙකක් දන්නවා. එතකොට A ගේ සාන්ද්‍රණය A ගේ පරිමාණය 20න් ගුණ කරාට පස්සේ එනවා A ස්තරයේ තියෙන මවුල ගන්න. මෙන්න B ගේ සාන්ද්‍රණය අපි B ගේ තියෙන පරිමාණය ගුණ කරාට පස්සේ B ගේ තියෙන I2 ප්‍රමාණය එනවා. ඉතින් ওই දෙකේ එකතුව තමයි ගන්න තියෙන්නේ. හරි. හරිම සරලයි. right. එතකොට අර සාන්ද්‍රණ ගැන හරි හොඳට තියෙන්න ඕන. හරි දැනුම තේරෙනවනේ රසායනික ගණනය. හරි වැදගත්. right. එතකොට ඉතින් සරලම ගත්තොත් A ගේ සාන්ද්‍රණය ගත්තොත් මේක. එතකොට Na ගත්තොත් NaI2 හරි. A ගේ තියෙන I2 ප්‍රමාණය 1.1 වැඩි 10 සාන්ද්‍රණය මේ තියෙන 1000ක එතන කොච්චරද තියෙන්නේ 20ක් NbI2 එතන මෙතන එන්නේ සාන්ද්‍රණය 0.4ක් 1000ක තමයි 0.4ක් මවුල තියෙන්නේ එතකොට ඒකත් 20න් ගුණ වෙනවා එතන මේ දෙකේ එකතුව තමයි n total එක නේ n total වෙන්නේ මේ දෙකේම එකතුව හරි මේ දෙකම එකතු වුණාට පේනවද මේ පද දෙකම සමානයි කියලා හරි මේ ක්‍රම චුට්ටක් පාවිච්චි කරන්න නැත්නම් ඉතින් වෙනම සුළු කරත් අවුලක් නැහැ දෙන්නටම පොදුයිනේ මේ දෙක මෙතන තියෙන පදේ 20 තියෙන 10 තියෙනවා ඒක එළියට ගත්තා 1.1 වැඩි 10 දෙකක් තමයි එන්නේ මෙතන එන්නේ 0.4ක් එතකොට හරි 20 බෙදීම 1000 ඒක කියන්නේ 20 බෙදීම 10 කියන්නේ 1ට 50ක් හරි 1ට 50 මේක එකතු කීයද 0.1 right 0.1යි 0.01 එක තන 0.4 නෙවෙයි 0.04 හරි 0.11යි තන 0.04 ඒ කියන්නේ 0. කීයද 0.05 එකක් හරි ඔක සුළු කරාට පස්සේ අර ලස්සනට උත්තරේ එනවා හරි ඕකේ එතකොට ෆයිනල් ආන්සර් එක ලස්සනට එනවා සරලයි හරි ඔයාලට ඕකේ එනවා මවුල ඔකත් සුළු කරාට පස්සේ ඔකත් අර අපිට ආසන්නම කරන්න බෑ ආසන වශයෙන් අර පේනවා ඉතින් මෙතන 10 බලවල ගත්තොත් 5.1 වැඩි 5.1 වැඩි අපිට තිබෙ කීයද 0.05 එකක් නේ 1යි 2යි 5.1 වැඩි 10 2ක් කියලා ගන්න පුළුවන් එතන මේක 51 ඕනනම් කරන්න පුළුවන් හරි 51 වැඩි 10 3 අර පේනවා මේ 51 බෙදීම 50 ඒ කියන්නේ 1.0යි ගණන් කියන්නේ 1.02 වැඩි 10 3 මේ අර ක්‍රම ඉගෙන ගන්න හරි සුළු කරන ක්‍රම කරනවත් එක්කම තමයි ඒක පුරුදු වෙන්නේ හරි ඒ නිසා වැඩි හොඳට කරගන්න right එහෙනම් KD කොටසේ සරලවම වෙන දේ මේක MCQ try කරලා බලන්න විවරණත් එක්ක කරන්න එතකොට මේක තමයි බේසික්ම ටික උන රචනා ප්‍රශ්නකුත් හදුවත් තිරිත් එක්ක හරි